යාගේ වත්තර මං ගිහිල්ලා නේ ආයේ කුරුම් බලය බං එකේ. පාලේ අයියන්. ඒ පොඩ්ඩක් හිටහන්ක බං. එහෙනම් බං වෙනවත්තකින් අකුරුම්බයක් බාමුද? ඔව්. එහෙනම් ධර්මපාලයාගේ වත්තෙන් කඩමු. යමන්කෝ. මේ ගහන උස වැඩි නේ බං. ඒක හර නගින්න බෑ බං බලක උස. අරකට යමන් මේ ගහට ඔන්න නැගපයින්. ඔව් බං. පුළුවන් නම් නැගපන් ඈ උඹ එයාට උනොත් හරි. Oh no! අඩේ මේක වැටපන් යකෝ. නැගිටපන්. Tadi dulu itu dia. Oh ya manja ko. යමයන් හන්කාරය. Aku magi bihit balik merani. Yang ni bihit balik merila. Bihit kohat meri gini wani. වේද මහත්තයෝ. De vedo. මොකද බල බෙරි හන්දෙන්නේ? නෑ වේද මහත්තයා මේක ගහෙන් ඇටුණා. ඒ කොහොමද බල ගහින් අරනේ? මේ නාකියටත් ඕන් නැති එකක් නෑනේ. මොනවද බල කල්පනා කරන්නේ? කොහොම ඉතින් මම බෙහෙත් එක හදන්න කියලා එන්න. මුන්ට වෙනද දෙන බෙහෙත් එකම දෙන්න ඕන. පුංචා මෙහෙ ආර. අයි වේද මහත්තයා. අර වෙනද කලින් බෙහෙත් එකම චුට්ටක් වෙනස් කරලා ගන්න. හරි ගම්මඩ ගන්න. කන්නේ වනේ වැඩ. මේ නාකියට නම් හොඳක් වෙන්න හොඳ නැහැ. හොර බෙහෙත් දීලා. උඹ තාමත් උතන හිටගෙනද බොල ඉන්නේ? මේ මෙහෙට රිදගනි. අනේ රිදෙනවා වේද මාත්‍යා. ටිකක් වෙනස් කරන්න තියෙන්නේ. කොස්කොල ටික ගඩා නැත්තව ගබන්නොත් එපා. වයින් එක නේරලා සුදා. අම්මා මේක දාන විදිහට අම්මා මිචෝ මේ කොළ විතර කෙලට කුද්දාන What? අයෝරිමා කොහම දැම්මා තාම මොනවද අඩු ඕම ඉන්න ළමයි පොඩ මේ බෙහෙත් එක හදලා බෙහෙත් එක අරන් ඕම ඉන්න පොඩ. හා වේද මහත්තයා ඉන්න. වේද මහත්තයා එදවද බෙහෙත් එක. තෝ ඕක අතුරින් තියලා උනා. හොඳ බෙහෙත් එකක් බොන හදලා තියෙන. ඒවා ලංකාවේ කොහෙවත් නැහැ. පායා විදින්ද මේක දුන්නේ මොනවද දැම්මේ ගම්බිරිස් කොළයි අවුලන්නේ කොස් කොළයි අයියා කෙලයි චුයි ඔයගන්න නේද? මං ගමේ යනවා බා